උන්නත් මේ වගේ ළඟ කොයි සවකින් ආවද මේ කුරීනය අංකරච්චලෙන් මේරිලා ඉන්න තව ටිකක් දෙයනේ නොචි මේ ළඟින් නැති එක පුරුවේ පිනක් රන්කඳක් වගේ මේකිගේ මුණ රත්තරන් Hariයට මක්කදෝ වගේ හොල්ලලා ගමයි යනකොට තම් දෙනක් තනම් රෙකට අටවෙන් කියයි ඒකිගේ ගාය කොයි තරම් තුන් පොලේ අඩවල්ලන නොච්චිගේ කටේ සෞදමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ පින් කඳක් ළඟින් මට ඇලවෙන්න නෑ පිනක් අම්මපා නොචිලා දහක් පරදන මේක රන් කඳක් එක දෙකක් උනේ මෙන්න මේ ඖෂධය වලින් එක උනත් ඉතින් හතරක් වෙන්නේ වයි තුම්පයක් වදින් බේරිලා නොංචි ගෝලවේ ඇත්තමයි මං උනත් ඉතින් ඉන්නේ මේ ඖෂධය වලින් නොංචිගේ කටින් කවදක් ඇහුවේ නෑ හොඳක් ගම් පිටින් ගෙන දුන්නත් නෑ වගේ වගක් මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක් මුන්දගේ මේ වදෙන් අනේ අම්මපා නෑ තොලොංචියක් එනි පුපුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ වළඳනා කෙනෙක් නැත්තං දෝස නෑ අපේ මේ පනික්කලෙත් ඕවට රුන්ද ගති ගතන් ගෙවන නොංචිගේ කනේ වැටුනොත් අම්මුතුයි මමත් හිතෙන් හිතුවේ නෑ මං ඒ වගේ දෙයක් බීමතින් යමක් කිව්වද මට සමාවෙයන් ඔයි මොකාගෙනත් දුන්නත් ඔන්නේ නෑ ඉතින් මගේ නොතිරංකදේ මගේ නොතිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් කොයි මොකාගෙනත් දුන්නත් ඔන්නේ නෑ ඉතින් මගේ නොතිරංකදේ මගේ නොතිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් මගේ නොතිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් අනේ මගේ නොතිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් අනිකට නොතිරංකදේ
දෙන්නෙක් පුළ එක්කෙනෙක් මාරුගේ. හරි අපි සුබද්‍රයන්ත් එක්ක. මම තරම් හිටියෙත් නෑ කවුද නොන්චි කවුද ජසයා and කවුද අනිත් එක්කෙනා මේ අනිත් කාන්තාව කියලා. මටත් කිව්ව සර්ප්‍රයිස් එකක් කියලා. මම මුලින්ම කිව්වම මම ඇහුවා දිසායියද කියලා. මොකද ඒකට හේතුව මීට අවුරුදු ගානකට කලින් මට මතකයි දිසායියලා ඇක්ට් එකක් කරා මොකද දිසායියක නෑ නාර්ද දිසාක්ෂරේ සින්දුව මොකද්ද? මම ෆොටෝජෙනික් ආරිච්චි බෝරිච්චි එකට අවුරුදු කීපයකට මම ඉහත්ෙන් කරා දිසායියල එකක් ඔය මේ වගේම ලස්සන ඇක්ට් එකක්. ඉතින් මම මේ පාරත් තුවා දිසායද මම කිව්වා මට කියද්දි මම ගම කවුද නෑ සර්ප්‍රයිස් එකක් ඔයාට කියන්නෙත් නෑ කියලා කිව්වා. මම කිව්වා අහන්න දිසාය නෑ ඒක සර්ප්‍රයිස් එකක් ඔයාට කියන්නේ. ඉතින් මමත් අද දරන් හිටියේ නෑ. මම දැන් අහන්නේ ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද කවුද නොන්චි? කරු කියනවා. බලමු නොන්චිට එනගන්න කියලා. කො නොන්චි අක්කේ සින්දුව දාන්න බාන්න නොන්චි අක්කට එන්න. සොන්චි අක්ක කියනවා සින්දු නැතුව එන්න බෑ කියලා. දැක්කනේ දැන් මේවා කෝලම් කියන්නේ කෝලා හොඳ කෝලා. මේවා මොළ කෝලා. දාන්න බාන්න වලි සින්දුව. නොන්චි අක්කා. නොන්චි අක්කේ මේ මොනවද වෙන්නේ මල්ලන්නේ? කොණ්ඩේ හොඳ මේ නොන්ජක්කේ වැඩේ වැරදිලා තියෙන්නේ ඔරලෝසුවේ. මාන හිතේනා ඒ කාලේ ඔලොරුව තිබුණා. ඒකට නොන්ජක්කේ ඔරලෝසුවෙන් තමයි කට්ටිය අඳුරගෙන තියෙන්නේ මේ කවුද කියලා. මේ ජසය ගෙනත් දුන්න ඔරලෝසුවක් වෙන්න. ඒ කියන්නේ මේ ජසයට හොරෙන් පමුණොත් එක්කත් ඒක හොඳයි. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ගේ ගෙස් එක හරි අපේ කරු අයියා තමයි නොන්චි. කරුවේ මොනවද කියන්නේ? වයසට ගියාට පස්සේ හොඳ ආවේද? ඒ කියන්නේ පස්සට යනකොට කොහො වෙනවා කියලා කියන්නේ. හරි දැන් ඊට පස්සේ කියන්න බාන්න එනම් කවුද ජසයා? අජිත් මුතුකුමාරනද? අජිත් ජයසුන්දරද? කවුද? අජිත් රෝහණද? නෑ. අජිත් රෝහණද? මාධ්‍ය ප්‍රකාශක පොලිස්. එහෙනම් කවුද අජිත් කිව්වේ? අජිත් මුතුකුමාරන සින්දු කියන්නේ. කොණ්ඩේ වැඳපු අජිත්ලු. අන්න. කො එහෙනම් ජසය එන්න බලන්න. මල්ලි සින්දුව ගන්නකො. අය බොන්න. අපිවත් මේපත්ව කරන්න හදන්නේ. ඌව කටේවත් කියන්නදී අපි. ඉතින් ඇත්තටම මේ ඇඳුම් ආයතනොත් ඇත්තටම අපේ මේ කෝලම් වගේමයි. මේ මඩත් මුලින් හිතාගන්න බැරුණා කවුද කියලා. දැන් කට්ටිය කියනවා මේ කොණ්ඩේ වැඳපු අජිත් කියලා. අලුත් නමකුත් කියලා. ඇත්තද මේ කොණ්ඩේ වැඳපු අජිත්ද? කොණ්ඩේක රවුල. මේ රවුල වැඳපු අජිත්ලු. රවුල. අජිත් කියන්නේ කවුද? අජිත් කෙනෙක් කෙනා එයා දන්නේ නැලු.
කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ කියලා අහනවා. අජිත්. මේ ආවද? අජිත් කොණ්ඩේ බඳපු අජිත් අද ආවද? දැක්කද කවුරු හරි කොණ්ඩේ බඳපු අජිත් ඇවිල්ලා ඉන්නවා. කොණ්ඩේ බඳලාද හිටියේ? අන්න ඇවිල්ලා හිටියලු. හරි. ෂොට් නම් එපා. ගෙදර යන්න දිනවා. ඉස්පී හිටියොත් ඩ්‍රයිව් කරන්න අමාරු වෙන්නේ. මේ දවස්වල තත්ත්වය හොඳ නැහැ නේ රටේ. නිකන් ලෙඩ දා ගන්න ඕනේ නැහැ. සිතු උනත් කළු උනත් ඕනේ නැහැ. හරි. එහෙනම් අත්‍තරම කිව්වා වගේ අපේ අජිත් අය තමයි අද බොහොම ලස්සන නර්තනයක් අත්‍තරම බොහොම ලස්සනට ඒක ඉදිරිපත් කරා. එතකොට අර මේ ජසය පස්සෙන් ගියපු අර මොනවාද ලබ්ද මොනවාද කියලා කියපු පුහුල්ද කවුද කියලා කියපු ඒ කාන්තාව කවුද? සුභද්‍ර මම හිතන්නේ සුභද්‍ර කලින් නටලා ගියානේ. සුභද්‍රලු බලමු ඒ නෝනත් දෙන්න බලන්න සින්දුවක් නෝනට. Nanggi nama මොකද්ද? සුමනාවති. කළුකොට සුමනාවතිද? මැද සුමනාවති. ඉතින් මැද සුමනාවති කොහේ ඉඳලාද ආවේ? කළුතර පැත්තෙල්ලු ආවේ. කළුතර තව නංගිලා හැම කවුරු ඉන්නද? අන්න ඉන්නවන්න අපේ අර කළුතර. මේ හොඳ කළුතර පොරවල් තමයි අර ඉන්නේ. අර හොඳ කළුතර කණු බල කණු අර ඉන්නවා. අන්න කළුතර ආසනේ අර ඉන්නේ. ඉතින් මේ කළුතර ඉඳලා අතර මොකටද මෙහි ආවේ? ඉතින් කෝලම් කරන්න හත්තිලා කළුතර ඉඳලා මෙහෙ එන්න ඕනද? ඇයි ඉතින් මෙහෙ කෝලම් කරන්න කට්ටිය නැද්ද? නංගි මේ ඕගලන්ට කෝලම් කරන්න බැරිද මේ කළුතර ඉඳලා නංගිලාව ගෙන්නන්නේ? ඒගොල්ලෝ ඩාන්ස් කරා. එහෙනම් ඔයගොල්ලෝ කෝලම් කරනවා. හොඳයි. එහෙනම් සුභද්‍රා ඇත්තටම ඔයගොල්ලෝ ගෙස් කරා හරි ඒ ඇක්ට් එක කරේ සුභද්‍රා. ඉතින් බලන්න අපේ කමියුනිටි එක කොච්චර දක්ෂතා අතින් පරිපූර්ණද දක්ෂතා අතින් සම්පූර්ණද කියලා. මට ඇත්තටම මතක් වුණේ මේ වගේ වංගයක් එක සැරයක් දිසායල කරා. මට ඒක අද වගේ මතකයි. ඒකත් මේ වගේම බොහොම අන්තිම අයිටම් එක බොහොම ලස්සනයි බොහොම hina වුණා. අදත් අපි ඒ වගේම බොහොම සතුටු වුණා අද මේ අයිටම් එකෙන්. ඉතින් නැවතත් දෙන්න අත්පොළ සන්නාදයක් ඉතාමත් හොඳ විදියට ඒ ප්‍රොෆෙෂනල් කෝලම් විදියටම මේ අයිටම් එක ඉදිරිපත් කරා. මේ නිකි කොහෙද යන්නේ? ඉතින් මේ දැන් එහෙනම් ඇත්තටම අපි පුරා පැය 5ක් විතර මෙතනට